with Anuja. අයිබුවන් ඔන්න අද අමුතුම එක්සසයිස් එකක් අරන් ආවා. මොකක් එක දන්නද මේ කොහොමිටත් එක්ක. කොහොමිට ගෙනාවේ පුහුණුවෙන් නැති අයට හොඳ වයින් දෙකක් තුනක් ගහන්න. අනේ නෑ අප්පා මේ කොහොමිට ගෙනාවේ කොහොමිටක් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් නිසා. අපි කොහොමුටත් එක්ක මේ කරන ව්‍යායාම මොකද්ද කියලා බලමු. ඔව්. දැන් ඔන්න ඔටුකුදේ ගැන නිතර මං කතා කරනවා. යෝගාසනවලදී කතා කරනවා මේ ඔටුකුදේ හදාගන්න එපා හැදිලා තියන ඉන්නවා නම් ඒකට මේ ආසන කරන්න ඕනේ කියලා දිගින් දිගටම හලවනවා. ඒකට විතරක්ම එක්සර්සයිසස් ටිකක් දෙන්න ගොඩාක් අයට ඔටුකුදේ තියෙන බව තමයි ඒවෙන් දැනෙන්නේ. විශේෂයෙන් පොඩි දරුවන්ට. ඉස්කෝලේ යන ළමයි දැන් ගොඩාක් ඔන්ලයින් කරනවානේ මාර්ගගතව. ඉතින් නොකරත් බෑනේ නේද? ඒ ඩිවයිසස් නැතුව දැන් වැඩ කරන්න බෑ. ඉතින් අපිටත් දැන් පාඩම් කරන්න ඒවා ඕන වෙලා තියෙනවා. අපේ කාර්යාල වැඩවලට ඕන වෙලා තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරන ගමන් අපි අර මෙහෙම කුදු වෙන එක කොහොමද නවත්තගන්නේ කියලා බලමු මේ කරන ව්‍යායාමත් එක්ක. ඊළඟ එකට තව එකක් තමයි මේ කාන්තාවෝ කියලා එවනවා පියයුරු කඩා හැලෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් කෙලින් ඉන්නකොට පියයුරු තියෙන විදිහයි මෙහෙම කඩා හැලිච්චහම පියයුරු තියෙන විදිහ බලන්න. ඉතින් එතෙන්දිත් බලන්න මෙන්න මේ කුදය පෞරුෂයට හරි දැඩි බලපෑමක් කරනවා. නෙගටිව් මේ එනර්ජි එකක් නෙගටිව් පර්සනැලිටි එකක් තමයි හැදෙන්නේ අසුභවාදී නේද? අපි කෙලින් ඉන්නකොට හොඳ පොසිටිව් මේ පර්සනැලිටි එකක් ඒ එනර්ජි එකත් අපිට නිකන් දැනෙනවා හොඳට. ඊළඟට හොඳට හුස්ම ගන්න පුළුවන්. මේ මහා ප්‍රාචීරය හොඳට වැඩ කරනවානේ. මෙහෙම ඇකිලුණා මහා ප්‍රාචීරයට දිගෑරෙන්න ඇකිලෙන්නත් අමාරුයි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඕවා ගොඩක් කතා කරලා තියෙනවා. මම අද ඒවා දිගටම කතා කරන්නේ නැහැ. එහෙනම් ඔන්න ගහන්න නෙවෙයි ගෙනාවේ මේ කොහොමිට. බලමු අපි කොහොමිටත් එක්ක කොහොමද අපේ මේ ඔටුකුදේ අතෑරගෙන ලස්සන පර්සනැලිටි එකක් හදාගන්නේ. කොහොමද අපේ මේ ෂෝල්ඩර් මොබිලිටි එක. ඒ කියන්නේ උරහිසේ චලනයන් වැඩි කරගන්නේ කොහොමද? ඒවත් එක්ක ජීවිතේ කොහොමද අපි ලස්සනට ගෙනියන්නේ කියලා. හරි වැදගත් නේද? සමහර අයට මේ සබන් කෑල්ල ගන්න බෑ මෙහෙම. අත ස්ටිෆ් ෂෝල්ඩර්ස් එහෙම ඇවිල්ලා. එහෙනම් මේකත් පාවිච්චි කරගෙන බලමු. මොකද ගමේ හිටියත් කොයි ලෝකේ හිටියත් කොහොමිටක් නම් හොයාගන්න පුළුවන් නේ. ඉතින් හොයාගන්න. දැන් ඉස්සෙල්ලා ඉගෙන ගනිමු. දැන් අපි මේ ස්ටික් එක ළඟින් ඇල්ලුවොත් අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් පටන් ගන්නකොට නිකන් කෙලවරෙන් වගේ අල්ලගන්න. මෙන්න මෙහෙම හොඳට කෙලවරවල් දෙකෙන් අල්ලගන්න. එතකොට ගොඩාක් ලේසි. ඊළඟ එක තමයි උරහිසේ අමාරු ගොඩාක් තියෙනවා නම් එක පාරට ගොඩක් කරන්න යන්න එපා. චූටියට පටන් ගන්න. හොඳට හුස්ම ගන්න ගමන් හුස්ම අතාරින ගමන් මේ වගේ උස්සලා බලන්න. හිමීට උස්සලා බලන්න. මේ වගේ ඉස්සෙනවා නම් මෙතන ඉහාට යන්න අමාරු නම් යන්න එපා. පල්ලෙහාට ගේන්න ආයේ. එතකොට එතන අපි ඒ උස්සන්න පුළුවන් ප්‍රමාණය මේ බලන්න මගේ ෂෝල්ඩර් එක රෝල් වෙනවා පිටිපස්සට. මෙහෙම පපුව උස්සලා ෂෝල්ඩර් එක රෝල් කරන ගමන් උඩට ගන්න. ආයෙ පල්ලෙහාට ගේන්න. දැන් මේ විදිහට කර ඉන්න. දැන් තව කාට හරි ඊට වඩා ඉහළට යනවා නම් එතෙන්ට ගෙනියන්න. ඉහළට යන අය ඕනේ අර පල්ලෙහා තැන තියාගෙන ඉන්න. මෙහෙම ගෙනියනවා අපි උඩට ගෙනියනවා. මෙහෙම පල්ලෙහාට ගෙනියනවා ආයෙ උඩට ගෙනියනවා. ඉතින් ඒ Tamanට පුළුවන් තැන තමන්ගේ එජ් එක හොයාගත්තට පස්සේ ටික ටික වැඩි කරගන්න බලන්න. දැන් ඊට පස්සේ පුළුවන් නම් පිටිපස්සට ගෙනියන් තව ටිකක් ඔය වගේ එහෙම කරනවා. මේ දැන් තව ටිකක් බලන්න මගේ උරිස් දෙක දිහාත් බලන්න. උරිස් දෙක හොඳට කරකැවිලා යනවා. දැන් මට පුළුවන් පල්ලෙහාටම ගෙනියන්න පරිස්සමෙන් කරන්න. නැවත කියනවා පුළුවන් නම් මෙහෙම පල්ලෙහාටම ගෙනියන්න. ගේන්න උඩට ගේන්න. හරි? අපි 10ක් විතර කරමු. 2 3 4 ෂෝල්ඩර් එක හොඳට රෝල් කරලා ගන්න පිටිපස්සට 5 6 keep breathing 7 හුස්ම ගන්න හුස්ම පිට කරන්න 8 9 and 10 හරි දැන් අපි එහෙම කරාට පස්සේ දැන් තමන්ගේ ප්‍රමාණයට මෙහෙම හරි තමන්ගේ ප්‍රමාණයට ඒක කරන්න. දැන් ටිකක් කල් පුරුදු වෙලා හොඳට පුරුදු වුණාට පස්සේ අත් දෙක චුට්ටක් ඇතුළට ගන්න මෙහෙම. අත් දෙක චුට්ටක් ඇතුළට ගත්තාම ප්‍රමාණය අඩු වෙනවා. යන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ගැන කරලා බලලා හිමීට තමන්ට පුළුවන් ප්‍රමාණයට කරන්න. එහෙම අපිට ටිකක් කල් යනකොට මෙහෙම ගොඩක් ළඟට ගන්න පුළුවන්. හොඳයි. දෙවෙනි එක්සර්සයිස් එක මේකත් තමන්ට පුළුවන් නම් විතරක් කරන්න නැත්නම් මේව උඩ තියාගෙන මෙහෙම කරන්න. උඩ තියාගෙන මෙහෙම කරකවන්න ෂෝල්ඩර් එක
දැන් මෙතන මේ බෝල් ජොයින්ට් එකක් වගේනේ තියෙන්නේ. ඒක හොඳට කර කැවෙනවා. මේවා හිර වෙලා තියෙන හින්දා තමයි කර කැවෙන්නේ නැත්තේ. ඉතින් මේ මොබිලිටි එක අපි වැඩි කරගන්න තමයි යන්නේ. හොඳේ. ඉතින් දැන් මෙතෙන්ට අරගත්තා එහෙම කරන්න. හොඳට පල්ලෙහාටම යන්න පුළුවන් නම් එක පැත්තක් උස්සලා තියාගන්න අනිත් පැත්ත පහත් කරලා තියාගන්න. ඊට පස්සේ මෙහෙම කරකවන්න. මෙහෙම හොඳට කරකවන්න. අපි මේ පැත්තෙන් අපි 5ක් විතර කැරකෙවුවා කියලා. 5ක් 7ක් කියන්නේ. එතකොට හොඳට දැනෙනවා. 6 මං හිතන්නේ මේ 7 වෙනි එක. එහා මෙහාවක් වුණත් ගණන් ගන්න එපා හොඳේ. කතා කර කරනකොට වරදිනවා චුට්ටක්. ඔන්න ඊට පස්සේ අපි මේ පැත්තෙන් උස්සගෙන ඔන්න ආයි යනවා. 2 3 කම්පන්සේට් කරන්න එපා කොන්ද මේව කරන්න එපා. ඒක එහෙම හොඳට ස්ට්‍රේට් තියාගෙන යන්න. කොන්ද කෙලින් තියාගෙන උරිස්සෙන් තමයි යන්නේ. තුනටියෙන් ඒකට චලනයන් ගන්න එපා. බඩ හොඳට උඩට ඇදලා උරිස් පපුවත් හොඳට උස්සගෙන කරන්න. මම හිතන්නේ ඕන කතා කරා. 7 වෙනි එක හරි වෙන්නේ නැති. ඔව් උඩට ගත්තා. ඒ ටික තමයි අපි මේ ස්ටික් එකකින් කරන්නේ. අපිට තව ව්‍යායාමයක් තියෙන ෂෝක් එකත් හරිම හොඳයි. ඒක අපි කරමු. මම ඒකේ පිටිපස්සෙන් ඔන්න මම බීම තිබ්බ කෝටුව. අපි මේ පිටිපස්ස කොහොමද වෙන්නේ කියලා පටන් ගන්න ඉස්සෙල්ලා මම පෙන්නන්නම්. ඒතර කෙලින්ම අපිට එක්සර්සයිස් එක මගෙත් එක්කම කරගෙන යන්න පුළුවන්. දැන් අත් දෙක උස්සලා අපි පිටිපස්සෙන් තියෙනකොට මේ බලන්න අත් දෙක අල්ල තියන්නේ මෙහෙම. වහලා තියෙන්නේ. හරි? ඊළඟට අත් දෙක උස්සලා අපි පිටිපස්සෙන් අත් දෙක ගේනල්ලා තුනටියේ තියෙනකොට තියන්නේ අල්ල ඇරලා. ඔන්න ওই දෙක විතරක් මතක තියාගන්න. මෙතෙන්දී අල්ල අරිනවා. බෙල්ල පිටිපස්සේ තියෙනකොට අල්ල වහනවා. එතකොට දැන් ඉස්සරහා ටික පේනවනේ මේ පැත්තට හැල්ලා කරනකොට. එහෙනම් කරමු නේද? හරි. හොඳට කෙලින් හිට ගන්න. හැම වෙලාවෙම චූට්ටක් කුකුලේ පැලට කකුල් දෙක තියාගන්න එක ළඟට තියාගත්තාම බැලන්ස් එක නැතුව යනවා. ඒතල කෙලින් හිට ගන්න. දැන් අපි අත් දෙක ඉහළට උසවමු. අත් දෙක ඉහළට ඔසවලා හිමීට බෙල්ල ළඟ අල්ල වහලා තියමු. තියලා මේකට කියනවා චිකන් වින්ග්ස් කියලා. මෙහෙම වහනවා හොඳට ඕපන් කරන මේකෙන් 5ක් විතර කරමු. ඕගොල්ලෝ ටික වැඩිපුර කරන්න වෙලාව ඉතිරි කරගමුකෝ අපි. 1 open 2 open 3 open 4 open 5 open. හරි. එහෙනම් අපි දෙවෙනි එක පටන් ගමු. අත් දෙක මෙහෙම ඉහළට ගෙනියමු. ගෙනියලා ඔහොම වැලමිටෙන් නමලා අත් දෙක අල්ල වහලා මෙහෙම පිටේ තියාගන්න. පිටේ තියාගෙන අපි කරන්නේ මෙහෙම කරලා ඕපන් කරනවා. හොඳට ඕපන් කරන්න. වහන්න 3ක් කරමු. 2 වහන්න 3 වහන්න. අපේ මේ කෝටුව නැතුව කරන පළවෙනි ව්‍යායාමය කරා. ඔන්න දෙවෙනි එකේදී අපි අත් දෙක මෙහෙම අරන් ගිහිල්ලා පළවෙනි එකේ අත් දෙක මෙහෙමනේ තියන් හිටියේ. දෙවෙනි එකේදී අපි කරන්නේ අල්ල එළියට හරවනවා. අල්ල එළියට හරවනකොට ඔයගලන්ට තේරෙයි මේ කොටස එහෙම් පිටින්ම අනිත් පැත්තට අත ඇඹරිලා යනවා. ඊට පස්සේ ඔහොම ඕපන් වෙනවා. මේ බලන්න chest එක ඕපන් වෙනවා. shoulder blades හොඳට තද වෙලා තමයි පිටිපස්සට එන්නේ. දැන් එහෙම්මම අල්ල පිටිපස්සට හරවගෙනම මේ බලන්න හොඳට විවෘත වෙනවා. වැලිමිටෙන් නමලා අල්ල පිටපැත්තට ඇරලා අර ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ තුනටියෙන් තියාගන්න. තුනටියෙන් තියලා මෙහෙම වහනවා. open 2 roll කරන්න shoulders open 3 open. දැන් ඔහොම මම ආයි උඩට අරගෙන ඇවිල්ලා ඔන්න මුල ඉඳලා කරගෙන යනවා. අපි 3ක් කරමු. මෙතෙන්ට ගේන්න. close open close open close open. අත් දෙක උඩට අරන් යන්න. අත් දෙක හරවන්න අල්ල අනිත් පැත්තට. ඔහොමම ගේන්න පිටිපස්සෙන් තියාගන්න. close open close open. shoulder blades මේ shoulders කරකොල ගන්න පිටිපස්සට. close open. දැන් ආයි උඩට ගේන්න. ඔන්න තුන්වෙනි එක බෙල්ල පිටිපස්සෙන් තිබ්බා. close open close open close open. දැන් අත් දෙක උඩට ගෙනාවා. අත් දෙක උඩට ගෙනලා මෙහෙට හැරෙව්වා. පිටිපස්සෙන් ගෙනාවා තියුවා. මෙතෙන්දී ටිකක් රිදෙනවත් වගේ තේරෙනවා. තදයි නා. ඉතින් පුළුවන් ප්‍රමාණයට කරන්න. close open close open close open. අත් දෙක ඉහළට ගෙනාවා. හිමින් හොඳට හුස්මක් අතන්න ගමන් අත් දෙක පල්ලෙහාට දාගන්න. ඉතින් ගොඩාක්
හොඳ ඒවානේ ඔයගලන්ට ගෙනත් දෙන්නේ. ජීවිතේටම වටින ඒවානේ ගෙනත් දෙන්නේ. ලස්සන පොස්චර් එකක් තියාගන්න. ලස්සනට අභිමාණයෙන් එහෙම නැත්නම් හොඳ කොන්ෆිඩන්ස් එකකින් ආත්ම විශ්වාසයෙන් ඕන තැනකට යන්න දෙකට තුනට නැවිලා මෙහෙම යන්න නැතුව නේද? ඉතින් ඒ හැම දෙයකටම උදව් වෙන එකක්. ඊළඟට මෙතන හිර වුණොත් ගොඩක් දේවල් කරගන්න බෑ. උඩ තියෙන එකක් ගන්න බෑ, වැඩක් කරගන්න බෑ, කැක්කුම නිින්ද යන්නෙත් නෑ. මේව රිදෙනකොට. ඉතින් ඒක නිසා මේව හොඳට මේ මොබිලිටි එක අපි දැන් ගොඩාක් ගේනවා. මේ ෂෝල්ඩර් මොබිලිටි, හිප් මොබිලිටි ඒ වගේ ගොඩාක් ඒවා අපි ගේනවා. ඒව හොඳට කරලා බලන්න ඒ පුහුණු වෙනකොට තියෙන වෙනස මට වචනයෙන් කියන්න බෑ. ඔයගොල්ලෝ පුහුණු වෙලා බලන්න ඕනේ. නැත්තම් කොහොම විතරක් අරගෙන ඉල්ල ගහන්න. නෑ අනේ. හරි ආදරෙන් අපි කණ්ඩායම ඔයගොල්ලන්ට මේවා ගේන්නේ. ඉතින් එහෙනම් පුහුණු වෙන්න. යාළුවන් අතර මේවා ෂෙයා කරන්න. ඒ වගේ කෙනෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම පෙන්නලා කියන්න මේ ටික කරන්න කියලා. එහෙනම් අපේ channel එකටත් ඕගලන්ගේ සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය ගොඩක් ලැබෙනවා. ඉදිරියට තවත් ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙමනම් නිරෝගී වෙන්න උරහිස් දෙක හොඳට බුරුල් කරගෙන හොඳ ලස්සනට ජීවිතේ ගත කරන්න ලැබේවා කියලා කණ්ඩායම වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයු බොහෝ වේවා.